ඔව් දැන් අපි දන්නවා 2023 වර්ෂයේ දිවයිනෙන්ම EdExcel Maths ප්‍රථමයා බිහි වෙන්නේ. දිවයිනෙන්ම ප්‍රථමයා බිහි වෙන්නේ ඔබගේ පන්තියෙන්. මොකද්ද මෙතරම් සාර්ථක ප්‍රතිඵල ළමයිට අත්කර දෙන්නේ රහස මොකද්ද? ගොඩක් තැන්වලින් ළමයට නොලැබෙන දෙයක් තමයි මේ මොටිවේෂන් සහ ඉන්ස්පිරේෂන් කියන එක. Abacus පොත. ඒ සම්බන්ධව ඔබතුමා දකින අදහස කොහොමද? ඒ Abacus කියන පොත හැම ළමයටම කරන්න බෑ. ලංකාවේ වෙන්නේ නැත්තේ ඒක නේද? ලංකාවේ අර වගේ Abacus වගේ ඊටාම මේ අමාරු පොතක් අරන් ඉස්කෝලේ උගන්වනවා. නමුත් බේසික්ස් වලට කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ. රජයේ පාසල් පෙළ පොත හදාරපු දරුවෙක්ට කැමැත්තක් එනවා මේ EdExcel පොත. EdExcel සිලබස් එක හදාරන්න. ඒ වගේ දරුවෙක්ට ලේසි වේවිද? ලෝකල් එක්කෙනෙක් 6 7 8 වසර වගේ පන්තිවලදී නම් ලෝකල් එකෙන් EdExcel එකට මාරු වෙන්නේ ඒකේ ලොකු ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. ඒ දෙක අතර ලොකු වෙනස්කම් ටිකක් නැහැ. ලෝකයේ ජය ගන්න පාසල් අධ්‍යාපනය නිවැරදිව ලබා ගන්න එක අපි හැමෝගෙම ජීවිතයේ තීරණාත්මක සාධකයක්. මොකද නිවැරදි මාර්ගයේ ගියේ නැත්නම් අපේ කාලය, ශ්‍රමය, මුදල් මේ සියල්ලම නැති වෙලා යනවා. ඉතින් ඔබේ අධ්‍යාපනයේ සිහිනය සැබෑ කරගන්න වටිනා උපදෙස් රැසක් අරගෙන තමයි අද දවසේත් පැමිණලා තියෙන්නේ. බොහෝ කැපවීමෙන් උගන්වන ගුරුවරුන් අතර ඉතාමත් සුවිශේෂී ගුරුවරයෙක් අපි සමග ඉන්නවා. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ උපාධිය හදාරා එවැගේම දැනට ගුරු වෘත්තියේ වසර 11ක පමණ පළපුරුද්දක් සහිත දක්ෂ ගුරුවරයෙක්. එවැගේම දැනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක ප්‍රධාන ගණිත ආචාර්ය වශයෙන් කටයුතු කරනවා. සචිත් ගුරුතුමා ආයුබෝවන් ඔබට. අයිබෝවන්. අපි මුලින්ම දැනගන්න කැමති මේ ඔන්ලයින් අධ්‍යාපනයට කොහොමද දෙමව්පියෝ ළමයිට උදව් කරන්න ඕන කියලා. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ මම දකින මූලිකම ප්‍රශ්නේ තමයි ළමයි ජොයින් වුණාට පස්සේ ඒගොල්ලෝ කැමරාව ඔෆ් කරගන්නවා. මම මේ කතා කරන්නේ මේ A level class වගේ ඒවා ගැන නෙමෙයි. A level class වල ළමයි ලොකු ළමයින්ට අවබෝධයක් තියෙන ළමයි කැමරාව ඔෆ් කරගත කෙනෙක්. සාමාන්‍යයෙන් O level පන්තියෙන් පස්සේ බොහෝ වෙලාවට ඒ වගකීම ළමයා අපිට පැට වෙනවානේ. එතකොට දෙමව්පියන්ට කොහොමත් ඒ ළමයින් වැඩ කරනව නැද්ද කියන එක ගැන අවධානය යොමු කරන්නේ අඩුයි. ඉතින් මම කතා කරන්නේ අවුරුදු 15 16 වගේ වෙනකන් O level දක්වා ළමයි විශේෂයෙන් ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වෙද්දී දෙමව්පියන්ගේ අවධානය ඒ ළමයාට යොමු කරන්න ඕනේ. අපි තුමා ගෲප් ක්ලාස් එකකට වගේ යනවා නම් අනිවාර්යෙන් එයාට ගුරුවරයාගේ අවධානය යොමු වෙනවා. ලොකු ළමයි ප්‍රමාණයක් ඉන්න මාස් ක්ලාස් එකකට නයික් කරන්න අමාරුයි. ඒගොල්ලෝ කැමරා බොහෝ දුරට ඔෆ් කරන් ඉන්නේ. ඒක ගැටලුවක් වෙන්නේ. නමුත් මම කතා කරන්නේ ගෲප් ක්ලාස් එකකට හෝ නැත්නම් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට වගේ එකකට නැත්නම් ළමයි කීප දෙනෙක් ඉන්න එකට නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් කැමරාවයි මයික් එකයි ඕන් කරන් ඉන්න ඕනේ. මයික් එක මියුට් කරන් හිටියත් කැමරාව අනිවාර්යෙන් ඕන් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒක දෙමව්පියෝ අවධානය යොමු කරන්න ඕනේ. තමන්ගේ ළමයා මේ කැමරාව ඕන් කරගෙන මේකට අවධානය යොමු කරනවාද කියන එක. ඉතින් දෙමව්පියන්ට කරන්න පුළුවන් මූලික දේවල් තමයි ළමයාට කියන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එක වෙලාවේ ළමයා ඒගොල්ලන්ට හොඳට පේන අපි තුමු ඒගොල්ලන්ගේ නැත්තම් ලිවිං රූම් එක වගේ තැනක නැතුව එයාගේ කාමරේ ඉන්න නැතුව එයා ලිවිං රූම් එකේ ඉන්න ඕනේ. එතකොට අර හැමෝටම එයාව හොඳට පේන ළමයාව පේන. එයාගේ ඩිවයිස් එකේ ස්ක්‍රීන් එක පේන තැනක් නම් වඩා හොඳයි. එතකොට අම්මලට බලන්න පුළුවන් ළමයා මොකද්ද කරන්නේ කියලා. කාමරයක වගේ ඉන්නවනම් බොහෝ දුරට අර දෙමව්පිය කාමරේම රැඳෙන්නේ නැහනේ. එතකොට ඒගොල්ලෝ කාමරයෙන් එළියට එනකන් ඉඳලා සමහරලාට ඒගොල්ලෝ මේ අර අපි හිතමු YouTube හරි මොනවා හරි වෙන දෙයක් ගේම් එකක් හරි මොකක් හරි එකක් අර බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙන්න කරනවා වෙන්න පුළුවන් ඒගොල්ලෝ. මම කියන්නේ හැම ළමයෙක්ම නෙමෙයි. නමුත් මම එහෙම දේවල් ගොඩක් මම දැකලා තියෙනවා මගේ මේ ඔන්ලයින් ක්ලාස් කරනකොට මගේ අත්දැකීම් මම ෂෙයා කරන්නේ. ඉතින් අනික් එක ඔන්ලයින් ක්ලාස් එකකින් පස්සේ සමහරලාට ඒ අම්මලාට පුළුවන් ඒ දරුවෝ ඒක හරියට කරාද වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. නෝට් එක හරියට ලියලා තියෙනවද? ඒක සමහරට දැන් මම මගේ ක්ලාස් වල නම් මම මගේ වයිට් බෝඩ් එකේ කරන නෝට් එක ළමයින්ට ලියා ගන්න කියලා ඒ නෝට් එක මම PDF එකක් විදිහට ඒ ළමයින්ට ෂෙයා කරනවා group එකේ. එතකොට අම්මලාට පුළුවන් ඒගොල්ලන්ගේ කාලේ පොඩ්ඩක් යොමු කරලා අර නෝට් එක පොඩ්ඩක් ක්‍රොස් චෙක් කරලා බලන්න මේක මෙයා ලියලාද තියෙන්නේ කියන එක. ඉතින් ඒ වගේ දේවල් කරොත් අර ඒ ළමයාට ඔන්ලයින් ක්ලාස් එක ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. අනික එක පුළුවන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ගුරුවරයා කතා කරන එක මේ ඩිවයිස් එකෙන් හොඳට ඇහෙන්න දාන්න කියලා ස්පීකර් එකෙන්. එතකොට දැන් මම බොහෝ වෙලාවට ළමයි කැමරා ඔෆ් කරගත්තාම මම නම කියලා කතා කරලා ඔයයි කැමරා ඔෆ් කරන්න කියලා මම ක්ලාස් එක මැද්දේ අහනවා. එතකොට අම්මයි තාත්තයි ළඟ පාතක ඉන්නවනම් ඒගොල්ලන්ට ඇවිල්ලා බලන්න පුළුවන් ඒ ළමයා කැමරා ඔෆ් කරන් ඉන්නේ. අනික එක දෙමව්පියෝ කියන්න ඕනේ මෙයා ක්ලාස් එක පටන් ගන්න ඒ පැය දෙක තුල මෙයා මේ ගෙදර ඉන්නවා කියන හැඟීමෙන් තොරව මෙයා ඉන්නේ ක්ලාස් එක ඒ අතරතුරට කෑම කන එක අර ඒ දේවල් නවත්තන්න ඕනේ.
නැත්තම් ඒ ඩිස්ටන්ස් එඩියුකේෂන් කියන එකේ එයා දැන් එයා ඇත්තටම ඒකේ අර ෆිසිකලි ආව ළමයෙක් හා සමානව එයාට ගන්න පුළුවන්. හැබැයි එයාගේ පූර්ණ අවධානය සහ පූර්ණ සැකැස්ම එකට තියෙන්න ඕනේ. 100% කැප් වෙලා එක් කරන්න ඕනේ වැඩ ටික හරියට. මොකද ගුරුවරයාට ළමයා ෆිසිකල් ඉන්න ඉස්සරහින් ඉන්න ළමෙක් වගේ පේන්නේ නැහැ නේ. එතකොට ඒ ඇටෙන්ෂන් එක 100% අපිට දෙන්න අමාරුයි ඔන්ලයින් ජොයින් වෙන ළමයෙක්ට. නමුත් ඉතින් කැමරා ඔන් කරන්න ඉන්නේ සෑහෙන දුරට ඉතින් අපිට බලාගෙන මේගොල්ලෝ වැඩ කරනවාද ඒ ටික බලන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මම ගුරුවරුන්ට දෙන උපදෙසක් තමයි බොහෝ දුරට ඔන්ලයින් ළමෙක් ජොයින් වෙනවනේ ඒගොල්ලන්ට සරින් සරයට කියන්න පුළුවන් WhatsApp වගේ එකට ක්ලාස් එකේ නෝට් එක ෆොටෝ එකක් ගහලා එවන්න කියන්න පුළුවන්. ඒ අතර ගුරුවරට ක්ලාස් එකේ නතර ඒක බලන්න පුළුවන් එයා ලියනවාද කියන එක. නැත්නම් එයාට ඇට්ලිස්ට් කියන්න පුළුවන් මේ එයාගේ පොත උස්සලා කැමරාවට පෙන්නන්න. දැන් මම ඒ වගේ උපක්‍රම අනුගමනය කරනවා උගන්වද්දි. මොකද එතකොට මට බලන්න පුළුවන් මේ ළමයා මේකට ඉන්නවාද කියන එක සරින් සරයට ක්වෙස්චන්ස් අහන්න ඕනේ. එතකොට මේ නම කියලා මේ එතකොට එයා අවදානින්ද කියන එක පොඩ්ඩක් අපිට එතකොටත් ඇටෙන්ෂන් එක ගන්න පුළුවන් ළමයාට ලෙසන් එකට. මොකද ඩිවයිස් එකක් ඉස්සරහා ඉන්නකොට ළමයිට ගුරුවරයා පේන්නෙත් නැති නිසා අර අනික් ළමයි පේන්නෙත් නැති නිසා ඒක ටිකක් වෙලා යනකොට බෝරින් වෙලා එපා වෙන්න පුළුවන්. තව ළමයි කොට්ටාශයක් ඉන්නවා ඒගොල්ලොන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනය කියන එක ගැලපෙන්නේම නැති කොටස. කියන්නේ ඒගොල්ලෝ කැමතිම නැහැ. ඒගොල්ලන්ට මොනවා කළවත් ඉගෙන ගන්න බෑ, ටෙන්ෂන් එක තියාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක ඉක්මනින් දෙමව්පියෝ අඳුන ගන්න ඕනේ. දෙමව්පියෝ ගුරුවරයාගේ සහාය අරගෙන අඳුන ගන්න ඕනේ තමන්ගේ ළමයා මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට සුදුසුයිද කියන එක. එහෙම සුදුසු නැත්නම් ඉතින් හොඳම දේ තමයි යාව ගුරුවරයෙක් නිවසට පැමිණලා හරි නැත්නම් ගෲප් ක්ලාස් එකකට හරි ගිහින් දාන්න ඕනේ. එහෙම ළමයිත් ඉන්නවා. මම එහෙම ළමයිත් අඳුනාගෙන ඉන්නවා ඔන්ලයින් හරියන්නේ නැති අය. ඉතින් ඒක එතකොට මම ටග් ගාලා කියනවා මේ ළමයාට ඔන්ලයින් කරලා තේරුමක් නැහැ. මෙයාව මේ ෆිසිකල් ක්ලාස් එකට අරන් එන්න කියන එක. ඉතින් අර බොහෝ වෙලාවට දෙමව්පියෝ බලනවා දැන් කොළඹ මම දැකලා තියෙන ප්‍රවණතාවයක් තමයි මේ මගේ ක්ලාස් වල හයිබ්‍රිඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. කියන්නේ ළමයාට එන්නත් පුළුවන් ෆිසිකල් එකට. ඒ ෆිසිකල් ක්ලාස් එකම ඔන්ලයින් උත් යනවා. එතකොට කරන්නේ මම දැකලා තියෙන දෙමව්පියෝ සමහරවිට සති 2ක් 3ක් වගේම ඔන්ලයින් ජොයින් වෙලා මාසෙට එකක් වගේ වෙනවා ෆිසිකල් ක්ලාස් එකට. ඉතින් මම වගේ උපදේශය නම් පුළුවන් තරම් ෆිසිකල් එකට වල අර බැරිම අවස්ථාවක වගේ ඔන්ලයින් එක තියාගත්තොත් හොඳයි. ඉතින් අර ඕකේ තියෙනවනේ දෙමව්පියන්ට මේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න තියෙනවා. ළමයා ගෙනත් දාලා සමහරවිට ඒ පැය දෙක යාට ඉන්නට අර ඒ වගේ දේවල් ගැන හිතලා සමහරවිට දෙමව්පියෝ මේක ලේසිනේ කියලා කියනවා. බට් ඒකේ ප්‍රතිඵලය වෙන්න පුළුවන් ළමයාගේ ලකුණු අඩු වෙන එක. එයාගේ ප්‍රෝග්‍රස් එක නැති වෙන. ඒකට ගුරුවරයා කරේ හිතෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව සමහරවිට ගුරුවරයාත් නෙමෙයි අර ළමයාට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තුල එයාට අවශ්‍ය දේ ගන්න ඒ ළමයාට තියෙන බාධා. ඒක අඳුන ගන්න ඕනේ. අඳුනගෙන මේ ඒකට පියවරක් ගත්තොත් ඒ ළමයා ඇත්තටම ටග් ගාලා අපිට දුර්වල ළමෙක් නම් ලොකු ප්‍රෝග්‍රස් එකක් ගන්න පුළුවන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තුලින් උනත්. ඔව් දැන් අපි දන්නවා 2023 වර්ෂයේ දිවයිනෙන්ම EdExcel Maths ප්‍රථමයා බිහි වෙන්නේ. දිවයිනෙන්ම ප්‍රථමයා බිහි වෙන්නේ ඔබගේ පන්තියෙන්. මොකද්ද මෙතරම් සාර්ථක ප්‍රතිඵල ළමයිට අත්කර දෙන්නේ රහස මොකද්ද? 2023 EdExcel Mathematics වල දිවයිනින් ප්‍රථමයා බිහි වුණේ මගේ පන්තියේ. ඒකට හේතුව මම හිතන්නේ මගේ තියෙන විශේෂත්වය කියන්නේ මම දකින්නේ ගුරුවරයෙක්ගෙන් ගොඩක් ළමයින්ට නොලැබෙන දෙයක් තමයි මොටිවේෂන් සහ ඉන්ස්පිරේෂන් කියන්නේ. 2000 මට මතකයි මම A level කරද්දී මම ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නා. දැන් මගේ පළවෙනි පාර මම දක්ෂ ළමයෙක් වුණාට මට ලොකු රිසල්ට් එකක් ගන්න බැරි වෙලා ගියා. මේ මම කියන්නේ ඒ ගුරුවරු මට හොඳට ඉගෙනුවා පළවෙනි ප්‍රශ්නය කරනකොට. බට් අර මට පාඩම් කරන්න ඕනේ මම මේක කරන්න ඕනේ කියන එක ඒත්තු ගන්නන ගතිය තිබ්බේ නැහැ ගුරුවරයාගේ. ඊට පස්සේ මම මාරු කරා ගුරුවරු ටික. ඊට පස්සේ මම දැක්කා මේ චේන්ජ් එක නිසා මේ මගේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් මගේ ක්ලාස් වල මම ගොඩක් කරන්නේ විශේෂයෙන් O level ලඟ වෙද්දී ළමයි පාඩම් කරලා ඒගොල්ලන්ට දැන් මහන්සි ෆෙඩ් අප් වෙලා පොඩක් ඒ පැටර්න්ස් වෙනස් වෙලා ඉන්නේ ඒගොල්ලෝ. ඒ කියන්නේ ළමයිගේ තියෙනවා පැටර්න්ස්. ගුරුවරයෙක්ට හොඳ ගුරුවරයෙක්ට පුළුවන් ඒ පැටර්න්ස් අඳුන ගන්න. එතකොට දන්නවා මේ ළමයා මේ ට්‍රැක් එකේ දින්නේ නැද්ද කියන එක ගුරුවරයාට දැනෙනවා. ඒ ළමයා දෙහා දැක්කම මේ ළමයා කාලයක් තිස්සේ අඳුරනවා. එතකොට මම කියන්නේ හැම ගුරුවරයෙක්ම මේ ළමයාට ඉන්ඩිවිජුවලි හරි හැම වෙලාවෙම ක්ලාස් එකේ විනාඩි 10ක් 15ක් හරි කතා කරන්න ඕනේ. ඔයගොල්ලෝ පාඩම් කරනවද, රෑ හැරන් ඉන්නවද, මෙහෙම වුණොත් මෙහෙම දේවල් වෙනවා. කියන්නේ ඒගොල්ලන්ට මේකේ බරපතලකම කියලා දෙන්න ඕනේ. සහ පාඩම් කරන කෙටි ක්‍රම මොනවද ඒගොල්ලෝ මේ වෙනස්කම් කරන්න ඕනේ. පාඩම් කරන රුටින් එක තුන කොච්චර වෙලාවක් නිදා ගන්න ඕනද, එතකොට අනවශ්‍ය දේවල් නවත්තන්න ඕනද, පොඩ්ඩක් මේ වීලුවක් එහෙම කරලා අර ඒගොල්ලන්ගේ
ඒ ප්‍රෙෂර් එක අයින් කරන්න ඕනේ ගුරුවරයෙක් සතියෙන් සතියටවත්. එතකොට ඒ ළමයා අර කන්ටිනියස්ලි ඒ තමන් පාඩම් කරන දේවල් ටික තියාගෙන අරක වෙනුවෙන් මහන්සි වෙනවා. ඒගොල්ලන්ට ලොකු එම් එකක් දෙන්න ඕනේ, ගෝල් එකක් දෙන්න ඕනේ, මේකේ වටිනාකම කියලා දෙන්න ඕනේ. ඒ පැත්තක් ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕනේ. සබ්ජෙක්ට් එක විතරක් උගන්වන එක නෙමෙයි. එතකොට තමයි ළමයි මේ සබ්ජෙක්ට් එකට ආස වෙලා ඒකට වැඩි වේට් එකක් දාලා ඒක හරියට කරන්න බලන්නේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ මගේ විශේෂත්වය අර ඒක ළමයාට එතන ඒක උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. නැත්තම් සබ්ජෙක්ට් එක උගන්වන ගුරුවරු ලංකාවේ මොන තරම් ඉන්නවා. ඒක මටත් වඩා සමහරලාට හොඳට දැනුම තියෙන ඒක හොඳට උගන්වන ගුරුවරු ඇති. නමුත් ගොඩක් තැන්වලින් ළමයට නොලැබෙන දෙයක් තමයි මේ මොටිවේෂන් සහ ඉන්ස්පිරේෂන් කියන එක. ඒක තමයි ළමයෙක්ව අර එයාගේ සීමාවටත් එහාට යව තල්ලු කරන්නේ. එයාට යන්න පුළුවන් උපරිමයටත් එහාට යව තල්ලු කරන්න පුළුවන්. ඒක තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක මම හැම ගුරුවරයෙක්ටම කියන දෙයක් තමයි ළමයින් අඳුරගෙන ළමයින්ට කතා කරන්න ඕනේ. එහෙම කතා කරන ගුරුවරයෙක් තමයි ඉතින් ඒගොල්ලන්ගේ අර ළමයි එතකොට ඒක දෙමව්පියන්ට අනික හැමෝටම වඩා ගුරුවරයාට හුම්කම් දෙනවා ළමයි. ඉතින් විශේෂයෙන් එක්සෑම් එකක් ලඟ වෙද්දී ළමයට මොටිවේෂන් කියන එක ඉන්ස්පිරේෂන් කියන එක ගුරුවරයෙක්ගෙන් නිරන්තරයෙන් ලැබෙන්න ඕනේ. අඩුම විනාඩි 5ක් 10ක් කරන් ක්ලාස් එක ළමයට කතා කරන්න. ඔව් ඒ වගේම අපි දන්නවා දැන් ප්‍රයිමරි এডুকেෂන් එක ගත්තොත් ඇබකස් පොත ඒ සම්බන්ධව ඔබතුමා දකින අදහස කුමක්ද? ඇබකස් කියන පොත දැන් UK අධ්‍යාපන රටාව දැන් කියන්නේ එංගලන්තයේ අධ්‍යාපන රටාව දිහා ගත්තොත් ඒගොල්ලෝ ළමයෙක්ව මුලදීම අඳුන ගන්නවා. මේ ළමයා කියන්නේ පොඩි ග්‍රේඩ් එකකම එක වසර දෙක වසර තුන වසර කාලේ වගේ ඒ ළමයා ගණිතයට දක්ෂද නැද්ද කියන එක අඳුනගෙන ඒ ඇබකස් කියන පොත හැම ළමයෙක්ටම කරන්න බෑ. දැන් අවුරුදු ගානක පළපුරුද්දෙන් මම දන්න දෙයක් තමයි ළමයෙක්ගේ නම්බර් කියන එක. කියන්නේ ගණිතය ගත්තොත් එහෙම අංක ගණිතය කියන්නේ නම්බර්ස් කියන එක යාට හොඳට පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට අපිට පොඩි කාලේ මට මතකයි මට අවුරුදු දෙක වසර එක වසර වෙද්දි තුන වසරට යන්නත් කලින් මම චක්‍රය දන්නවා 12 13 ඒ වගේ ලොකු නම්බර දක්වා මම දැනගත්තා. මම කටපාඩම් කරා. ඒක ඇත්තටම කටපාඩම් ගන්න ඕන ළමයින්ට කරන්න පුළුවන්. ඒතර අම්මයි තාත්තයි ඉඳන් වගකීම තමයි ළමයාට මැත්ස් හොඳට කරවන්න ඕන නම් පොඩි කාලේ මේක හරියට කියලා දෙන්න ඕන. ඉතින් ඒක හරියට ඉතින් ඇත්තටම අර ජාති ගිය පුරුදු වෙනවා වගේ ඒක මතක තියාගන්න පුළුවන් කවියක් වගේ. ඒක තමයි මූලිකම දේ. ඊට පස්සේ ළමයාට වැඩි කිරීම, බෙදීම, අඩු කිරීම, එකතු කිරීම. ඔය ගණිතය ටික පොඩි කාලේ හොඳට කරන්න ඕනේ. බරට කරන්න ඕනේ කියන්නේ. බේසික් එක. බේසික් ටික. ලංකාවේ වෙන්නේ නැත්තේ ඒක නෑ. ලංකාවේ අර වගේ ඇබකස් වගේ ඊටාම මේ අමාරු පොතක් අරන් ඉස්කෝලේ උගන්වනවා. නමුත් බේසික්ස් වලට කවුරුත් අවධානයම ගන්නෑ. බේසික්ස් ටික හැදුවට පස්සේ තමයි ඕනනම් ඇබකස් වගේ පොතක් කරන්න ඉස්කෝලේකට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඇබකස් මම කියන්නේ ඇබකස් වගේ පොතක් ඒගොල්ලෝ කරනවා නම් ඊට කලින් ඒගොල්ලෝ බලන්න ඕනේ ඉස්කෝලේ ඇබකස් වගේ එකක් කරන්න පුළුවන් ට්‍රේන් වෙච්ච ගුරුවරු ඉන්නවද? ඇබකස් පොත සමහර වෙලාවට හැම ළමයින්ටම ගැලපෙන්නේ නැහැ. දැන් ඇබකස් වගේ එකක් මම දැකලා තිනවා UK වල වගේ ඇබකස් කරවන්නේ ඒගොල්ලන්ගේ පන්තියේ බෙදනවා. ඒගොල්ලෝ ගන්න ගණිතයට කියන්නේ කණ්ඩායම් 4ක් ඉන්නවා. ඒකේ ඉන්නවා ළමයි A B C D වගේ බෙදනවා 4කට. ඒතකොට D එකේ ඉන්නේ ගණන් වලට ගොඩක් දුර්වල ළමයි. C එකේ ඉන්නේ ඊට වඩා හොඳ. අන්තිමට A එකේ හොඳමයි. එතකොට අර ඒගොල්ලෝ ඒ ඇඩ්වාන්ස් මැත්ස් කියන පාඩේ අමාරු කොටස කියලා දෙන්නේ අර ඒකට විතරයි. ඉතින් ඒගොල්ලන්ගේ අර තව දෙයක් තමයි ඒගොල්ලන්ගේ තියෙනවා B එකේ ඉඳන් ඒකට යන්න ඕන නම් ඒගොල්ලෝ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් ළමයි වැඩිපුර පාඩම් කරන්න ඕනේ. එහෙම දෙයක් කරනවා. මොකද ඒකින් අර ළමයාට නැත්තම් අර දුර්වලම ළමයාටත් ඇබකස් වගේ එකක් කරද්දී ඒ කන්සෙප්ට්ස් කියලා දෙන්න හරි අමාරුයි. ඉතින් මම දකින දේ පොදුවේ මම දකින දේ ඊට වඩා ඇබකස් පොතට වඩා සරල සහ මේ ෆවුන්ඩේෂන් කියන්නේ බේසික්ස් මැත්ස් ෆවුන්ඩේෂන් මැත්ස් හොඳට කියලා දෙන පොත් තියෙනවා. ඉතින් එහෙම එකට ගියා නම් මම හිතනවා වැඩිපුර හොඳයි කියලා. මොකද අර වගේ පොතක් කරන්න අවශ්‍ය පසුබිම තාම අපේ හැදිලා නැහැ. ලංකාවේ තාම ඒක මම දැකලා නැහැ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ පසුබිම හැදිලා තියෙනවා. UK කියන්නේ ගොඩක් ඕගනයිස් කන්ට්‍රි එකක්. ඒගොල්ලන්ගේ এডুকেෂන් වලට ඒගොල්ලෝ ලොකු වේට් එකක් දෙනවා. ඉතින් ඒක නිසා මේක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දැන් හිතමු රජයේ පාසල් පෙළ පොත හදාරපු දරුවෙක්ට කැමැත්තක් එනවා මේ එඩෙක්සෙල් පොත එඩෙක්සෙල් සිලබස් එක හදාරන්න. ඒ වගේ දරුවෙක්ට ලේසි වේවිද? එහෙම නැත්නම් ලොකු කැපවීමක් දරන්න ඕනද? එඩෙක්සෙල් කියන එකේ දැන් පොඩි ග්‍රේඩ්ස් වල නම් ඔක ලේසි මට. ඇත්තටම දැන් අපි තුමු ග්‍රේඩ් 5 6 7 වගේ පන්ති වල නම් එයා ඒ චේන්ජ් එක කරන්නේ ලෝකල් එකට. ඒක ලොකු ඉෂුව එකක් නැහැ. හැබැයි ඉතින් අනිවාර්යෙන් ඉංග්‍රීසි මීඩියම් ළමයෙක් වෙන්න ඕනේ. ඉංග්‍රීසි මීඩියම් නොවුනොත් එතන ගැටලුවක් තියෙනවා. මොකද එයා සම්පූර්ණයෙන් අර භාෂාවට තුරු වෙන්න ඕනේ. නමුත් ලෝකල් එක්කෙනෙක් 6 7 8 වසර වගේ
පන්තිවලදී නම් ලෝකල් එකෙන් එක්සෙල් එකට මාරු වෙන එකේ ලොකු ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. ඒ දෙක අතර ලොකු වෙනස්කම් ටිකක් නැහැ. නමුත් 10 හෝ O level පන්තියේදී නම් ඒ කියන්නේ අපි තුමු 10 වසරේ ටිකක් ගිහිල්ලා අන්තිම ටිකේ වගේ මාරු වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒකට ඒ ළමයා ඒක වෙනම ඉන්ඩිවිජුවල් ගුරුවරයෙක් හරි අරගෙන ඒ ටික ඉගෙන ගන්න වෙනවා. පුළුවන් තරම් ඒ චේන්ජ් එක මම කියන්නේ 6 7 වගේ වසරවලදී ඒ ළමයා ඔය චේන්ජ් එක කරා නම් ඒක බොහෝ ඒ ළමයාට එන මේ ඉම්පැක්ට් එක ගොඩක් අඩුයි. ඒකට එයාට ඒක ලේසියෙන් ඒකට හුරු වෙන්න පුළුවන්. ඔව් දැන් ගුරුවරයෙක් කියවුම් තමයි මතක් වුණේ. දැන් අපි ජාත්‍යන්තර පාසලක් ගත්තට පස්සේ නිරන්තරයෙන් අපි දකිනවා ගුරුවරු අද ඉන්න ගුරුවරයා නෙමෙයි හෙට. ඒ වගේ ගැටලු කිහිපයක් තියෙනවා. මම දකින ලොකුම ගැටලුවත් දැන් ඇත්තටම අපි කියන්නේ ඕනේ තරමක් ලංකාවේ ඉස්කෝලේ ඇති වෙන එක හොඳ දෙයක්. ඒක මම කිසිම ඒක විවාදයෙන් තොරව අපි හැමෝම පිළිගන්න ඕනේ. ඉස්කෝලයක් කවුරු හරි අලුතෙන් ආරම්භ කරනවා කියන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්. කාට හරි ළමයෙක්ට මොකද රජයේ පාසලට යන්න හැම ළමයෙක්ටම පහසුකම් නැහැ. දැන් තියෙන ට්‍රෙන්ඩ් එකේ අම්මලා ඔක්කොම බලන්නේ තියෙන හොඳම ඉස්කෝලේට දාන්නනේ. ඉතින් නමුත් ඒකට එහෙම දාන්න බෑ. ඒකේ පීඩනේ ඉස්කෝලේ ඇතුලේ පන්ති ඉඩ කඩමදි වෙලා තියෙනවා. ඒක ළමයි 50 60ක පන්ති ඉන්න තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒක අඩු කරන්න ලංකාවේ අනිවාර්යෙන් ඉන්ටර්නැෂනල් ස්කූල් බිහි වෙන්න ඕනේ. ජාත්‍යන්තර පාසල්. නමුත් මම කියන්නේ මේකට අපි ස්ටෑන්ඩඩ් එකක් හදන්නද ඔය කියන ගැටලුව තමයි අපිට තියෙන මූලික ගැටලුව. ගුරුවරු ජාත්‍යන්තර පාසලක අර කෙටි කාලෙන් ඒගොල්ලන් සමහරවිට වෙන පාසලකට යනවා. නැත්නම් ඒගොල්ලෝ වෙන ජොබ් එකකට යනවා. වගේ ගැටලු මම කියන්නේ මම අවුරුදු මගේ ජීවිතයේ දැක මම ලොකුම ගැටලුව ඒක තමයි. මම හිතන්නේ ඒකට අපි ඔක්කොම එකතු වෙලා විසඳුමක් හොයන්න ඕනේ. රජයේ මැදිහත් වෙන්න ඕනේ අනිවාර්යෙන්. අඩුම ඉන්ටර්නැෂනල් පාසලට එන ගුරුවරයෙක්ට ටර්ම් එකක් තියෙන්න ඕනේ. එයා යම් සැලරි එකකට ඇග්‍රී වෙලා ආවනම් අඩුම අවම කාලේ විදිහට වසරක්වත් ඒ ඉස්කෝලේ රැඳෙන්න ඕනේ කියන ටර්ම් එකක් එන්න ඕනේ. මොකද අපි අන්තිමේදී අපි ඔක්කොම ගනුදෙනු කරන්නේ ළමයින්ගේ ජීවිතත් එක්කනේ. අධ්‍යාපනය කියන්නේ ළමයිගේ මූලික දෙයක්. ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගුරුවරයෙක් ඇවිල්ලා මාස 4-5ක් හොඳට උගන්වන අපිට හොඳ ගුරුවරයෙක් ඇවිල්ලා හොඳට උගන්වලා එයාගේ වැටුපේ ප්‍රශ්නයක් නිසා එයා යනවා වෙන ස්කෝලයකට. ඉතින් අර ළමයා අර ගුරුවරට හුරු වෙලා ඔක්කොම කරලා ඉවරලා හොඳට ෆ්ලෝ එකේ එනකොට ඒක කැඩෙනවා. විශේෂයෙන් ගණිතය, විද්‍යාව, IT වගේ සබ්ජෙක්ට් වල මම දැකලා තියෙනවා ඔය චේන්ජ් එක ගොඩක් ඉක්මනට වෙනවා. මොකද ගුරුවරුන්ට තියෙන ඉල්ලුම් වැඩි. එතකොට ඒගොල්ලෝ බලන වැඩිපුර වැටුපක් ලබා ගන්න. මං කියන්නේ නැහැ ගුරුවරෙක් වැඩිපුර වැටුපකට යන එක වැරදි කියන එක. ඒ එයාගේ පැත්තෙන් බලද්දී ඒක හරි. නමුත් ළමයිගේ පැත්තේ ළමයාට ලොකු අසාධාරණයක් වෙනවා. එතකොට මම කියන්නේ එක්ක සියලුම පාසල් එකතු වෙලා අර මේ බැංකුවල දිනා වගේ ක්‍රිබ් එක වගේ මේකෙත් පොඩි ඇග්‍රීමන්ට් එකකට එන්න ඕනේ. දැන් ඔය ඒ පාසලෙන් අර පාසලට යන ගුරුවරයෙක් වැටුප වැඩි නිසා අනිවාර්යෙන් ඒ යන පාසලෙනුත් තව එකට යනවා කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒකට සියලු ජාත්‍යන්තර පාසල් එකතු වෙලා සමහරට රජයත් මේකට මැදිහත් වෙලා හදන්න ඕනේ. ගුරුවරයෙක් අවම වශයෙන් රැඳෙන්න ඕන කාලයක් කියන එක. ඒක ඉස්කෝලේකට ගියොත් එයා වැටුපකට ඇග්‍රී වෙලා මොකරි ඒක මාස 6ක් හෝ අවුරුදු අඩුම මන්නම් කියන්නේ අවුරුද්දක්වත් එයා ඉස්කෝලේ රැඳෙන්න ඕන කියන දෙයක් හදන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ ජාත්‍යන්තර පාසල් එකට දැම්මා කියලා අර දෙමව්පිය බලාපොරොත්තු වෙන මේ දේවල් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැති වෙලා යන්න පුළුවන්. ඒකද මම දකිනවා සමහරවල් සමාදෙන් අපි ගුරුවරයෙක් හදිසියේ ගියා කියන්නේ දැනුම් දීමකින් තොරව සමහරවල්ට ඒ ගුරුවරු නවතිනවා. මේ ඇවිල්ලා ඉස්කෝලේ ටික දවසකින් හොඳ නැත්තම් ඊගාව දවසේ එන්නේ නැහැ. දැනුවත් කරන්නේත් නැහැ, ගෙදර නවතිනවා. රජේ පාසලකේ මොකුත් වෙන්නේ නැහැනේ. අපි දන්නවා අපිට මොනව නැතත් රජේ පාසලකට ගියොත් එහෙම අඛණ්ඩ ඒක ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයාගේ හැකියාව කෙසේ හෝ වේවා ගුරුවරයා වැඩට එනවා අවුරුද්දක් යනකම් යාට වෙන පත්වීමක් ගන්න බෑ. ඒ වගේ ගොඩක් නීති රාශියක් තියෙනවනේ එතන හැදිලා. તો රජයේ පාසලක අනිවාර්යෙන් ළමයෙක්ට ඒ අඛණ්ඩ සිලබස් කව වෙන එක අධ්‍යාපනය ලැබෙනවා. සහ පළපුරුදු ගුරුවරයෙක්ගෙන් ලැබෙන්නේ. ඒක බොහෝ දුරට යා විද්‍යාපීඨ හෝ විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්. ඉතින් ඉන්ටර්නැෂනල් ස්කූල් වල මම දකින්නේ සමහරලාට ඒ ජොයින් වෙන ගුරුවරයා අර අපි උදාහරණයක් විදිහට මැතමැටික්ස් කියන සබ්ජෙක්ට් එක ගත්තොත් එයා මැත්ස් ග්‍රැජුවේට් කෙනෙක් නෙමෙයි. නන් මැතමැටිකල් ටීචර් කෙනෙක්. කියන්නේ එයා සමහරලාට වෙන දෙයක් කළා මං කියන්නේ එයාට උගන්වන්න බෑ කියන එක හෝ එයා සුදුසු නැහැ කියන එක නෙමෙයි. ඒක එයාව හරියට සිලෙක්ට් කරගන්න ඕනේ දෙන්න. කියන්නේ සමහරලාට එයා ඩිග්‍රී එකක් කරලා තියෙනවා මැත්ස් නොඋනට එයා හොඳට උගන්වන්න වෙන්න පුළුවන්. ඒක හරියට බලලා එයාව ගන්න ඕනේ. කළා අරගෙන ඒ යම් ප්‍රමිතියක් ඒ තුල හදන්න ඕනේ. එක්කෝ එයා නන් මැතමැටිකල් ටීචර් කෙනෙක් නම් එයා එක්කෝ සමහරලාට එයාට එක්සෑම් එකක් තියලා එයාට මොකක් හරි සුදුසුකමක් කරන් එන්න ඕනේ. ඇප්ලයි කරනවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට. ඒ වගේම ඒගොල්ලෝ ඇග්‍රී වෙලා එනවනේ යම් සැලරි එකකට. එතකොට එයා ඒ අදාළ කාලය ඉවර වෙනවා එයාට යන්න වෙන ස්කෝලයකට හෝ වෙන තැනකට යන්න බෑ කියන ඇග්‍රීමන්ට් එකක් හැදෙන්න ඕනේ. එහෙම වුණොත් මම හිතනවා මේ තියෙන ප්‍රශ්නේ මේ වෙයිගල. මොකද මම දැකලා තියෙනවා දැන් එක එක ස්ටෑන්ඩඩ් වල ඉන්ටර්නැෂනල් ස්කූල් තියෙනවා. කොළඹ ගත්තොත් එහෙම අතිවිශාල ප්‍රමාණයක් තියෙනවානේ. ඒ වගේ ටර්ම් ෆීස් ගත්තොත් එහෙම සමහර පොඩි ටර්ම් ෆී එකකින් පටන් ගෙන අතිවිශාල ටර්ම් ෆීස් වලට යනවා.
නමුත් ඔය සියලු ස්කෝල වලට පොදු දෙයක් අර මං කිව්ව කාරණේ. කොයි තරම් ඉහළ සර්ගයක් තිබ්බා සමහරලාට ඒ ගුරුවරු ඒක ඉස්කෝලේක රැඳෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් අපි කියොත් මේන් සබ්ජෙක්ට්ස් කියන ඒවා. ලැන්ග්වේජස් හරි නැත්නම් ඉංග්ලිෂ්, මැත්ස්, සයන්ස්, IT වගේ වගේ තමයි මම ගොඩාක් ඔය මේ මූමන්ට් එක දකින්නේ. ඉතින් එතකොට නැත්නම් අපි කොමර්ස් වගේ සබ්ජෙක්ට් වයිස් කෙමිස්ට්‍රි, ෆිසික්ස් ඒ වගේ සබ්ජෙක්ට්. ඉතින් ඕකට අපි මොකක් හරි විසඳුමක් හොයන්න ඕනේ. මේ ස්ටෑන්ඩඩ් එක, මේකේ ප්‍රමිතිය සම්බන්ධයෙන්. එතකොට මම හිතනවා මේ අයි ප්‍රශ්නයට අපිට හොඳ විසඳුමක් ගන්න පුළුවන් මේ කියලා. දැන් ලෝකේ අපි දැකලා තියෙන දෙයක් තමයි හෝම් ස්කූලින් කියන කන්සෙප්ට් එක. ඉතින් ලංකාවේ ඒ දේ ක්‍රියාත්මක වෙනවා. මොකද්ද මේ හෝම් ස්කූලින්? හෝම් ස්කූලින් කියන එක ලංකාවට අලුත් දෙයක්. දැන් සමහර දෙමව්පියෝ බලනවා තමන්ගේ ළමයව ඉස්කෝලේකට යවන්න නැතුව ගෙදර තියන් උගන්වනවා. මම හිතන්නේ අපි අර කලින් එකෙත් අපි මේ ගැන පොඩ්ඩක් කතා කරා. මම හිතන්නේ මේකෙදි වෙන්න ඕනේ ඇත්තටම මේක හරි සූක්ෂමව තෝරාගත්ත විදිහකට කරන්න ඕනේ. මේක පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. හැම ළමෙක් මොකද මේකෙන් ළමයාගේ සෝෂල් ස්කිල්ස් කියන එකට හානියක් වෙන්න දෙන්න බෑ අපිට. සහ ගෙදරට එතකොට එයා ගෙදර තියාම උගන්වනකොට එයාට බොහෝ දුරට එක්ක ඉන්ඩිවිජුවල් ක්ලාසස් නැත්නම් ඔන්ලයින් ක්ලාසස් වගේ වන්නේ ඉගෙන ගන්න. ඒ පොඩි වයසක නම් මේක කරන්න මම සුදුසුයි කියලා හිතන්නේ. මම හිතන්නේ අත්‍තරම ළමයි කඩුම 6-7 වසර වෙනකන්වත් ඉස්කෝලේ එහෙම යවන්න තියනවනම් හොඳයි ගොඩක්. හෝම් ස්කූලින් හොඳයි. අපි හිතනවා බොහෝ වෙලාවට මම දකින්නේ ලංකාවේ නම් 9 10 11 වගේ වසර වල ළමයි හෝම් ස්කූලින් යනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එඩෙක්සෙල් වගේ එක නම් බොහෝ දුරට ඉතින් ප්‍රයිවට් ඒගොල්ලන්ට එක්සෑම් එක දාන නිසා සමහර ආයතන බිහි වෙලා තියෙනවා අර මූලිකම සබ්ජෙක්ට් එකට ඒ ඉස්කෝලේක මේ කන්සෙප්ට් එක නැතුව නිකන් ක්ලාස් කන්සෙප්ට් එකට හදපු ආයතන තියෙනවා. ඒ වගේ එකට ගිහින් ඒ ළමයි ප්‍රයිවට් එක්සෑම් එක දාලා කරගන්නවා. ඉතින් ඒකේ මම ලොකු වරදක් දකින්නේ නැහැ. නමුත් අර ළමයාට තමන්ගේ යාළුවොත් එක්ක මූව් වෙන්න තියෙන ටයිම් එක. එතකොට ඉස්කෝලේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස්, ස්පෝර්ට් මීට් වගේ අර තියෙන කොන්සර්ට්ස් වගේ මිස් වෙනවා. ඉතින් ට්‍රිප් එකක් හරි මොකක් හරි. එතකොට ඒක සමහරලාට ඉතින් ළමයාගේ වර්ධනයට මානසික වර්ධනය කියන එකට බලපෑමක් ඇති කරන්න පුළුවන්. 10-11 O level ඉවරෙන් අන්තිම වසර සහ A level ටිකේ නම් කොහොමත්ම ගැටලුවක් නැහැ ළමයි හෝම් ස්කූලින් කියන එක. පොඩි වයස්වල බොහොම පරිස්සමින් කරන්න ඕනේ වැඩක්. ඒකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් අර ඉස්කෝලේ යනකොට ළමයාට තියෙන බාධාවල් සමහර ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න තියෙනවා. ලෙඩ බෝ වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් හෝම් ස්කූලින් කියන එකෙන් අර ගොඩක් වෙලාවට මම දැකලා තියෙන්නේ දෙමව්පියෝ කොට යමු වෙන්නේ ඒගොල්ලෝ හිතනවා දැන් ස්කූල් එකේ ටර්ම් ෆී එකකුත් ගියනවා. සමහරලාට ඒගොල්ලන්ට ඉන්ටර්නැෂනල් ස්කූල් ගැන තියෙන විශ්වාසය ගොඩ නැගිලා නැහැ. ගවර්න්මන්ට් ස්කූල් එකකට යවන්න ඕනෙත් නැහැ. ඉතින් ඒගොල්ලෝ බලනවා අර ප්‍රයිවට් ටියුෂන්ස් වලින් කරන්න. ඉතින් හොඳම දේ තමයි මේ ළමයා පොඩ්ඩක් ග්‍රෝ වෙනකන් කියන්නේ අපිට 8-9 වසර වගේ වෙනකන්වත් තියෙන එක හොඳයි කියන එක තමයි මගේ මතය. ඒ වගේම තමයි දැන් දෙමව්පියන්ට තියෙන විශාල ගැටලුවක් තමයි තමන්ගේ දරුවාව ජාත්‍යන්තර පාසලකට දානවද එහෙම නැත්නම් රජයේ පාසලකට දානවද කියන දේ. අපි කොහොමද සර් තෝරගන්නේ ජාත්‍යන්තර පාසලක්ද රජයේ පාසලක්ද කියලා? ගොඩක් වෙලාවට මට කතා කරන දෙමව්පියෝ විශේෂයෙන් ලංකාවේ ටිකක් ඈත පළාත් වලින් නුත් ගොඩක් වෙලාවට දෙමව්පියෝ කතා කරලා අහනවා මේ දැන් අර දෙමව්පියෝ බලනවා දුර පළාත් අපි හිතමුකෝ රත්නපුරේ ගාල්ල මාතර හම්බන්තොට ඒ වගේ පැතිවලුත් මට කෝල් එනවා. එතකොට පොළොන්නරුව අනුරාධපුරේ දැන් ඒ පැතිවලත් ඔය ඉන්ටර්නැෂනල් ස්කූල් දැන් ආරම්භ වෙලා තියෙනවා. කොළඹ නම් ගොඩක් ලොකු ඉන්ටර්නැෂනල් ස්කූල් ප්‍රමාණයක් තියෙන නිසා ඒ ප්‍රශ්නේ එච්චර ලොකුවට මතුවෙන්නේ නැහැ. දෙමව්පියෙක් මුලින්ම තමන්ගේ දරුවව ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාන්න කලින් බලන්න ඕනේ ඇයි ඒකට හේතුව කියන එක. කියන්නේ අපි හිතමු එයාට ළඟ තියෙන රජයේ පාසල ඉතා පොඩි පාසලක් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න නිසා එයා හිතනවා මගේ ළමයාට ඉංග්‍රීසි ටිකක් හොඳට උගන්වන්න ඕනේ. ගොඩක් වෙලාවට මට කතා කරන දෙමව්පියෝ මම දැක්ක දෙයක් තමයි ඒගොල්ලෝ දන්නේ මොකක්ද මේ ලෝකල් සිලබස් එකේ එඩෙක්සෙල් හෝ කේම්බ්‍රිජ් වල තියෙන වෙනස කියන එක. ඒගොල්ලෝ හිතනවා මේ එඩෙක්සෙල් කේම්බ්‍රිජ් කියන එකෙන් ළමයාට ලොකු වාසියක් අත් වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අතට ලොකු වාසියක් අත් වෙනවා කියලා තැනක්. ඒ කියන්නේ නැත්නම් ඒගොල්ලෝ හිතනවා ස්ටෑන්ඩඩ් එක වතින් ලෝකල් එක ගොඩක් පල්ලෙහින් තියෙන්නේ. මේ ලන්ඩන් සිලබස් එක එඩෙක්සෙල් එක ගොඩක් මේ කේම්බ්‍රිජ් එක ගොඩක් හොඳ තැනක තියෙන එක. ඒ වගේ අදහසක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ළමයි ඉංග්‍රීසි කතා කරනවා. එතකොට හොඳ ඒගොල්ලන්ට ඉතා විශේෂ අර ළමයට වඩා හොඳ දැනුමෙන් පරිපූර්ණ ළමෙක් හැදෙනා වගේ අදහසක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම බොරුවක්. ලංකාවේ ලෝකල් සිලබස් එකේ හරියට ගන්න කරොත් ඒකේ මැත්ස් සයන්ස් කියන එක ගොඩක් ගැඹුරට කතා කරනවා අපි. ඔය සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි මීඩියම් කරා කියන්නකො සිංහල මීඩියම් හෝ
ඒ ළමයට හොඳ දැනුමක් හම්බ වෙනවා ලෝකල් එකේ. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ස්ටෑන්ඩඩ් එක අතින් ඒ දෙකේ එහෙම වෙනසක් නැහැ. වාසි ගත්තොත් වාසිසාගත පැත්තේ ඉන්ටර්නැෂනල් ස්කූල් එක ගත්තොත් තියෙන්නේ ඒ ළමයා එඩෙක්සෙල් වගේ එකක් කරොත් එයාට අර දැන් අවුරුදු උදාහරණයක් විදිහට එඩෙක්සෙල් O level කියන එක අවුරුද්දේ දෙපාරක් එයාට කරන්න පුළුවන්. මොඩියුලර් බේස් තියෙනවා. මොඩියුල්ස් විදිහට කරන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් O level කියන එක අවුරුදු දෙකේ එක පළවෙනි අවුරුද්දේ කොටසක් කරලා ඊග අවුරුද්දේ ඒ කොටසක් කරන්න එහෙමත් පුළුවන්. ඒ ලෙවලුත් ඒ දේම තියෙනවා මොඩියුල්ස් විදිහට කරන්න. ඊට අමතරව ඒ ළමයාට පළවෙනි එකේ හදිස්සියවත් මොනවා හරි ප්‍රශ්නයක් කළා බැරි වුණොත් තව මාස 3ක් වගේ තුලත ආයේ එක්සෑම් එක කරන්න පුළුවන්. දැන් ලංකාවේ ලෝකල් O level එකේ ඒක නෑ අවුරුද්දක් මෙයාට බලන් ඉන්න වෙනවා. අනික එක ඒක ස්ටෑන්ඩඩ් එක අතින් ගත්තොත් ඇත්තටම ලංකාවේ ළමයෙක්ට ඒකක් ගන්නවා කියන එක ලොකු චැලෙන්ජ් එකක්. නමුත් එඩෙක්සෙල් එකේ ඒ ළමයාට අපි කියන්නේ මම කියන සබ්ජෙක්ට් එක ලේසි නෑ. නමුත් ඒ පේපරේ හදලා තියෙන ස්ට්‍රක්චර් එකෙන් සහ ඒ මාකින් ස්කීම් එකේ මාක්ස් දෙන විදිහෙන් ඒ හැම ළමයෙක්ටම මේ හැම ළමයෙක් ගැනම හිතනවා. හැම ළමයෙක්ටම තමන් පාඩම් කරවත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. එහෙම එකක් තියෙනවා. නමුත් පේපර් දෙක කම්පෙයාර් කරලා අපිට කියන්න බෑ මේ ලෝකල් එකයි මේකයි මේක හොඳයි මේක නරකයි කියන එක. තව දෙයක් තමයි ඒගොල්ලෝ බලන්න ඕනේ. ඒගොල්ලන්ගේ දෙමව්පිය බලන්න ඕනේ මේ ෆයිනෑන්ෂල් පැත්ත. දැන් ඒක ගැන අවබෝධයක් නැතුව සමහරවිට දෙමව්පිය කතා කරලා අහනවා සර් කොයි වගේ කොස්ට් එකක් යනවද එහෙම කියලා. එතකොට ඉතින් කියන්න තියෙන්නේ දැන් ලෝකල් එක අපි දන්නවා ඒක සම්පූර්ණ ෆ්‍රී. නමුත් එඩෙක්සෙල් එකේ ඒකට සාමාන්‍ය රස්සාවක් කරන දෙමව්පියෙක්ට සමහරවිට එඩෙක්සෙල් එකක් කරවන්න අමාරුයි. මොකද පොත්වලට ලොකු කොස්ට් එකක් යනවා. රජයෙන් වගේ නිකන් හම්බෙන්නේ නැහැ පොත් ටික. එතකොට ඉස්කෝලේට ටර්ම් ෆී එකක් තියෙනවා. ඒ ටර්ම් ෆී එක ඉස්කෝලේ තියෙන ඒ තත්ත්වය, ඉස්කෝලේ තියෙන පහසුකම්, ඉස්කෝලේ නමත් එක්ක වෙනස් වෙනවා. එක්සැමිනේෂන් ෆීස් උත් තියෙනවා. එක්සැමිනේෂන් ෆී ගත්තොත් ඒ බොහෝ දුරට එතනනම් ප්‍රශ්න එන්නේ 11 වසර වගේ තමයි ප්‍රශ්න එන්නේ. එක්සෑම් ෆී එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් O level සබ්ජෙක්ට් 7ක් කරන්නත් ඉතින් එක සබ්ජෙක්ට් එකකට 35000 40 වගේ යනවා. එතකොට අඩුම ලක්ෂ 2කමාරක් වගේ යනවා. පොත් වලටත් ඉතින් print කරලා ගත්තත් සාමාන්‍ය ටෙක්ස්ට් බුක් එකක් රුපියල් 4000 5000ක් යනවා අඩුම. ඒකත් ඔරිජිනල් ගත්තොත් එහෙම සෑහෙන කොස්ට් එකක් තියෙනවා ඉතින්. එතකොට ඒ පැත්තත් ස්ට්‍රෝං වෙන්න ඕනේ. මොකද ඊට පස්සේ එයා O level කරලා ඉවරලත් දැන් එයා එඩෙක්සෙල් අය අහන ප්‍රශ්නයක් තමයි එඩෙක්සෙල් O level කරලා එයා ලංකාවේ කැම්පස් එකට යවන්නත් බෑනේ. එයා ප්‍රයිවට් කැම්පස් එකට එතනත් ඉතින් අර නැවතත් අර ෆයිනෑන්ෂල් පැත්ත බලපානවා. ඉතින් ඒක යම් තාක් දුරකට හොඳ ෆයිනෑන්ෂල් සිටුේෂන් එකක් තියෙනවා නම් ඉන්ටර්නැෂනල් ස්කූල් දාන එකේ ගැටලුවක් නැහැ. මම කියන්නේ දෙමාපිය මූලික ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යොමු වෙන්න හේතු වෙන්න ඕනේ එයාට ළඟ පාත හොඳ රජයේ පාසලක් නැත්නම් හෝ ඒ වගේ දෙයක් නිසා යොමු වෙනවා නම් ගැටලුවක් නැහැ. ඊට පස්සේ තියෙන දේ තමයි ඒගොල්ලෝ හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. එයාට ළමයාට අදාළ ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් ඒ අවශ්‍ය කරන අධ්‍යාපනය ලැබෙනවද? නැත්නම් එයාට ඒක හරියට ලැබෙන්නේ නැද්ද කියන එක ගැන දෙමව්පියෝ අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම මේක ටිකක් අර ඒකට කෙලින් පිළිතුරක් මේකට දෙන්න අමාරුයි. ඒක අවස්ථා අනුව වෙනස් සිටුේෂන්ස් අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනේ. ඔව් සාපේක්ෂව අපිට කියන්න පුළුවන් ඉතින් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට දාන එකේ වාසිත් තියෙනවා. වාසිත් තියෙනවා. ලෝකල් එකෙත් වාසිය අවාසිය දෙපැත්තම තියෙනවා. ඉතින් ඔක ටිකක් ඒ අදාළ අර අපි කියන්නේ කේස් බයි කේස් කතා කරන්න ඕනේ. ඒක ඒ අදාළ කතා කරන ළමයාගේ පසුබිම් බලලා ඒකට උත්තරයක් දෙන එක තමයි වඩාත් සුදුසු. පොදුවේ කියන්න තියෙන ඉතින් මම ලොකු වරදක් දකින්නේ ඔය දෙකේම ඉන්ටර්නැෂනල් ස්කූල් ගවර්න්මන්ට් කියන ඒ වගේ. ඒක තමන්ගේ සිටුේෂන් එකත් එක්ක බලලා මැච් කරගන්න ඕනේ. මේ මොකද්ද මම කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඒක ගැන. ඔව් ජාත්‍යන්තර ක්‍රමවේදවලට අනුව වඩාත් ආකර්ශනීය ලෙස පවත්වන ලංකාවේ එකම ගණිතය ඔන්ලයින් පන්තිය. ඉතින් අපි සජිත් සර් කතා කරමු දැන් ඔබගේ පන්තියට දරුවෙක් සහභාගී කරගන්නව නම් කොහොමද දැන් වර්ක් ප්ලෑන් එක මොකද්ද? ළමයිට හෝම්වර්ක් දෙන්නේ කොහොමද? ඒ වගේම පේපර්ස් කරනවද? මාකින් ස්කීම්ස් ගැන මේ හැමදාම අපි දැන් කතා කරමු. ඔව් මම විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා දැන් ගණිතය වගේ සබ්ජෙක්ට් එකකට ළමයෙක්ට අනිවාර්යෙන් හැම වීක් එකකම හෝම්වර්ක් එකක් දෙන්න ඕනේ. නැත්තම් එයාගේ ටච් එක ගියොත් එහෙම එයාට අමතක වෙන ස්වභාවය වැඩි. එතකොට මම කරන්නේ මගේ ක්ලාස් එකේ සාමාන්‍යයෙන් මම හැම ක්ලාස් එකම රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා රෙකෝඩින් එකක් ළමයාට ෂෙයා කරනවා. ඉතින් එතකොට අදිසියේ ළමයා ක්ලාස් එකට සහභාගී වුනේ නැත්නම් හරි නැත්නම් මොන හරි හේතුවකට එයාට ලයිට් ගිහින් හරි මොන හරි හේතුවකට මග ඇරුණොත් එයාට ඒ රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න කියන එක මම කියලා තියෙනවා. ඉතින් ඒක දෙමව්පියත් පොඩ්ඩක් අවධානය යොමු කරලා අර ඒ රෙකෝඩින් එක බලවන්න ඕනේ. ඊට පස්සේ මම ඒගොල්ලන්ට හැම සතියෙම හෝම්වර්ක් එකක් දෙනවා.
ඊට අමතරව මම ක්ලාස් එකේ මම වයිට් බෝඩ් දැන් තියෙන තාක්ෂණික දියුණුව නිසා අපිට පහසුකම් තියෙනවා. දැන් ඉස්සර වගේ වයිට් බෝඩ් එකේ ලියලා මකන්න ඕනේ. අපි ඩිජිටල් වයිට් බෝඩ්ස් වල කරන නිසා ඒ මම වයිට් බෝඩ් එකේ කරන නෝට් එක එහෙම්ම මම PDF එකක් කරලා ෂෙයා කරනවා. එතකොට දෙමව්පියොත් දකින්නවා ගුරුවරයා මොනවද ඉගෙනුවේ. ළමයින්ටත් ආයේ ගුරුවරයාගේ නෝට් එක ප්‍රිෆර් කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒ පහසුකම් ඒ අපි මේව වෙලා තියෙන අපිට තාක්ෂණය ලැබිලා තියෙන පහසුකම් වලින් අපි උපරිම ප්‍රයෝජනය ගත්තොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. එතකොට හෝම්වර්ක් එක ෂෙයා කරලා ඒකේ සතිය තුලත ළමයා කරලා මට මම කියන ඒගොල්ලන්ට මගේ WhatsApp එකට දාන්න කියලා තමයි මම කියන්නේ අතන. දැන් මට පස්සේ මම කොහොම හරි try කරනවා ඒක correct කරවලා සතියක් ඇතුළත එයාට දෙන්න. එතකොට අර ඒකේ අඩුපාඩු ඊට පස්සේ එයාට බලන්න පුළුවන් PDF එකක් තියෙන නිසා. ඊට අමතරව O level පන්ති වලට හෝ ගත්තාම මම බොහෝ දුරට paper classes කරනවා. එතකොට හැම සතියෙම මේගොල්ලන්ට paper එකක් වගේ හම්බ වෙනවා. දැන් අර Edexcel වල තියෙනවා විභාග තුනක් තියෙනවා. 6 වසරේ ඒගොල්ලන්ට තියෙනවා I primary කියලා එකක්. ඕක Cambridge වලත් තියෙනවා විදිහටම check point කියලා. 9 වසරේදී තියෙනවා lower secondary කියලා එකක්. ඊගාවට O level. එතකොට අර 6, 9 සහ 11 කියන වසරවල් වලට තුනට ඔය exam තුන මේ PSN ලා කොහොමත් කරනවා. මූලික සබ්ජෙක්ට් වලට ගණිතය, විද්‍යාව, IT එතකොට Cambridge වලත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මම දැනගෙන ගොඩක් හොඳයි. මොකද එතකොට ළමෙක් ඒ 6 වසරේදී ඒ තරඟ විභාගයකට අපි ශිෂ්‍යත්වය වගේ තමයි. ඒ තරම්ම මේ ඒකට ලොකු මේකක් නැතුණත් ඒකට ඉඳවන එක හොඳයි. මොකද එතකොට ඒ ළමයි පේපර්ස් එහෙම කරගෙන දැන් මම ওই ක්ලාස් වල ගොඩක් වෙලාවට ওই පේපර් පැක්ස් දෙනවා. ඒ එක්සෑම් තුරට මම විශේෂයෙන් ඒගොල්ලන්ව සූදානම් කරනවා. මොකද දැන් 6 වසරේදී මට ඔය එක්සෑම් එකට ළමෙක් සූදානම් කරනවා කියන්නේ හෝම්වර්ක් අනම්මනම් ගොඩක් දීලා. එතකොට අර ඒගොල්ලෝ ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් එකට හොඳ ලයින් වෙලා 7 වසරට එනකොට ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තමයි ඉන්නේ මැත්ස් වලට. අර ශිෂ්‍යත්ව ළමෙක් ඉස්කෝලේ එකට ගන්නවා වගේ තමයි ඔයගොල්ලෝ ලෝකල් එකේ. අපි හොඳටම දන්නවා ශිෂ්‍යත්ව ළමෙක් ඉස්සර අපිට මතකයි. දැන් මාත් ශිෂ්‍යත්ව කරලා ගියේ ඒ අදාළ ඉස්කෝලේ ඉන්න ළමයි ටික ඔක්කොම පාස් කරන් අපි පළවෙනි පන්තියේ වෙනියා ඉස්සරහට වෙනවා. අයි අපි කොහොමවත් අර ලොකු තරඟ විභාගයකට මුහුණ දීලා එන අය. අපේ දැනුම ඉහළම මට්ටමක තියෙනවා එතකොට. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මම කියන්නේ ළමයිගේ විභාගයට ගියා හෝ නැත්නම් මගේ ක්ලාස් වල මම ඒගොල්ලන්ට හුරු කරනවා. කම්පිටිෂන් එක කියන එක ඒගොල්ලන්ට ඇඟට යනවා හොඳට ඒ තරඟ. ඒතර 9 වසරේ 6 වසරේ ගියාම O level වෙනකොට ඒගොල්ලෝ කොහොමත් මේ ඒකට හොඳට මේ මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නවා ඒගොල්ලෝ විභාගෙට. ඉතින් අර මම කියන්නේ මම විතරනේ ඕනෙම ක්ලාස් එක ගුරුවරයෙක් යම් ගණිත පන්තියක් හෝ මොන හරි පන්තියක හෝම්වර්ක් කියන එක හැම වීක් එකේම ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ බොහෝ දුරට ගුරුවරයාට පුළුවන් නම් ක්ලාස් නෝට් එක වගේ කියන්නේ තමයි බෝඩ් එකේ වයිට් බෝඩ් එක උගන්වනවා. ඉතින් කරන්න අමාරුයි. ඇට්ලීස්ට් එයාට පින්තූර හරි ගන්න පුළුවන් නම් බෝඩ් එකේ මකන්න ගලන් ඒක මම කියන්නේ ඒක වටිනවා. ඊට පස්සේ ඉතින් මට අර ඩිජිටල් ක්ලාස් නෝට් රෙකෝඩින් එක ෂෙයා කරන නිසා බොහෝ දුරට මේ ක්ලාස් එකේ කතා කරන සියලු දේ මේගොල්ලන්ට නරඹන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම කියන්නේ ළමයෙක්ට ඒ පහසුකම් සලසලා තියෙන නිසා ඒගොල්ලෝ පුළුවන් නම් ඒ රෙකෝඩින් එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඒක හොඳට ප්‍රිෆර් කරලා ඒ වගේ මේවා කරනවා නම් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් මම එහෙම ළමයි තුලින් දැකලා තියෙනවා. අර ඒවා ෆලෝ කරන ඒවා හරියට කරන ළමයි තුලින්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ මම හිතන්නේ. ඔව් සර් අපි අවසන් වශයෙන් කතා කරමු එක ගුරුවරයෙක් ළඟ ළමෙක් බොහෝ කාලයක් රැඳෙන එක මොන්තරම් වැදගත්ද? මොන්තරම් වාසිදායකද? මම ගොඩක් වෙලාවට දකින එකක් තමයි මේ දැන් විශේෂයෙන් ගණිතය විද්‍යාව වගේ සබ්ජෙක්ට් වලට ළමෙක් ගුරුවරයෙක් තෝරගත්තට පස්සේ මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ ඉක්මනින් ඒ ගුරුවරු වෙනස් කරනවා. කියන්නේ මම මාසයක් වය කරලා දැන් ළමයි සාමාන්‍යයෙන් ඒ වගේ ගණිතයේ වගේ සබ්ජෙක්ට් එකකට අඩුම ගුරුවරයෙක් ළඟ මාස 6ක්වත් ළමෙක් රැඳෙන්න ඕනේ. ඒ සබ්ජෙක්ට් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක්. ඒ අදාළ ගුරුවරයාට ළමයා හඳුර ගන්නත් ඕනේ. ළමයා ගුරුවරයාගේ පැටර්න් එකට හුරු වෙන්නත් ඕනේ. එතකොට ඒ කාලෙත් එක්ක එයාට පුළුවන් මේ සමහරවිට මම දැකලා තියෙන එක ළමයි එක එක විදිහට. සමහර ළමයි ඉන්නවා හරි ඉක්මනට පික් කරගන්නවා ඒගොල්ලෝ. ඉක්මනට ඉම්ප්‍රූව්මන්ට්ස් එනවා. සමහර අය ඉන්නවා සමහරවිට අවුරුද්දක් විතර යනවා. හෙමින් තමයි ඒගොල්ලන්ගේ අර මේ ඉම්ප්‍රූව්මන්ට් එක ඇති වෙන්නේ. ඉතින් එතකොට ඒක වැදගත් හොඳ ගුරුවරයෙක් නම් ඒ දෙමාපිය තෝරගත්තේ අඩුම මාස 6ක්වත් ඒ ගුරුවරයාත් එක්ක ළමයා තියලා බලන්න ඕනේ මෙයාගේ ලකුණු වල ඉම්ප්‍රූව්මන්ට් එක සබ්ජෙක්ට් එකේ ගණිත දැනුම ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙනවද කියන එක. එහෙම එකක් වෙන්නේ නැත්නම් තමයි ඒගොල්ලෝ මේ වෙනස් කිරීම කරන්න ඕනේ. අර ඒගොල්ලෝ හිතන විදිහට ගුරුවරු එක ටර්ම් එක ලකුණු බලනවා මාස දෙකක් විතර තියලා ඊට පස්සේ ඉම්ප්‍රූව් වෙලා නැත්නම් ආයෙ තව ගුරුවරයෙක් ළඟට දානවා. එහෙම කරාම ළමයා ඇත්තටම අන්තිමට කොහෙදිවත් ඒ ළමයාට අවශ්‍ය දැනුම ලැබෙන්නේ නැති වෙලා යනවා. ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. ඒකට මම හිතන්නේ හොඳම දේ තමයි මේ ටික කාලයක් යම් ගුරුවරයෙක් එක්ක ළමයා තියාගන්න එක තමයි මම හිතන්නේ හොඳ දේ. එතකොට ඉම්ප්‍රූව්මන්ට් එකක් බලන්න ඕන. හරි. ඉතින් අපි ඔබෙන්ම දැනගමු. දැන් ඔබේ පන්තියේ ළමෙක්ව සහභාගී කරවනවා නම් ඔබව
කියන්නේ පන්ති ගැන විමසීම් කරනවා නම් දුරකථන අංකය ඔබෙන් දැනගන්න. ඔව් මට ඕන වෙලාවක කෝල්යක් ගන්න පුළුවන්. මගේ නම්බර් එක තියෙනවා 077 3 1 කියන නම්බරේට. ඒකට කතා කරා නම් ඔයගලන්ට මාව ඕනලක් සම්බන්ධ කරගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එඩෙක්සෙල් සම්බන්ධව හෝ ගණිතය සම්බන්ධව හෝ මට කතා කරොත් මට උදව්වක් කරන්න පුළුවන්. ඉතින් බොහෝ කැපවීමෙන් උගන්වන ගුරුවරුන් අතර ඉතාමත් දක්ෂ සුවිශේෂී චරිතයක් තමයි සජිත් ගුරුතුමා. ඔයගලන්ට පුළුවන් තිරේ දිස්වෙන් දුරකථනාංකයට කතා කරලා එතුමාගෙන් වැඩි විස්තර දැනගන්න. එහෙනම් සුබ දවසක්. ආයුබෝවන්.